Welcome to our YouTube channel. Hi, welcome back to our YouTube channel. අද අපි ඔයාලට අරන් එනවා වටින වීඩියෝ එකක්. මේක ඔයාලගේ academic career එකට තමයි වැදගත් වෙන්නේ. මොකද ඔයාලා හිතන්නකෝ දැන් ඔයාලා A level exam එක පාස් වෙලා රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන්න බැරි වුණා කියලා. හැබැයි ඔයාලට තාම chance එක තියෙනවා රාජ්‍ය විශ්වවිද්‍යාලයේදී ඉගෙන ගන්න. මොකද රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් offer කරනවා certificate courses, diploma, එතකොට external degrees ඒ වගේ දේවල්. ඉතින් අද අපි රැස්තලා ඉන්නවා අපේ රුහුණ විශ්වවිද්‍යාලයෙන් ඒ විදිහට ඔයාලට offer කරන degrees, එතකොට courses, diplomas ගැන විස්තරයක් අරගෙන. ඉතින් අපි බලමු මොනවද කියලා. රුහුණ යුනිවර්සිටි එකේ තියෙන faculties වලින් science faculty, art, management, agri faculties වලින් තමයි මේ අපි කතා කරන external degrees, certificate courses, diplomas offer කරන්නේ. මුලින්ම පටන් ගමු Faculty of Science. මේකෙන් ගිය අවුරුද්දේ ඉඳන් offer කරන්න පටන් ගත්තා certificate course in molecular biology. මේ කියන්නේ practicals එක්කමයි. එතකොට first batch එක තමයි ගිය අවුරුද්දේ තිබුණේ. මෑතකදී ආයෙ තියන්න පුළුවන් ඊළඟ intake එක. එතකොට molecular biology වලට කැමති ඉන්නවා නම් ඔන්න එයාලට apply කරන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි අපි දන්නා ලංකාව පුරාවට දැන් molecular biology ගොඩක් trending යන එකක්. jobs ගන්න පුළුවන් education පැත්තෙන් වුණත් molecular biology වලට දැන් ලොකු demand එකක් තියෙනවා. හැබැයි තියෙන විශේෂත්වය තමයි රුහුණ යුනිවර්සිටි එකේදී molecular biology ඉගෙන ගන්න ඔයාලට practicals එකම individual experience එකක් ගන්න පුළුවන්. ඊළඟට management faculty එක. එයාලා offer කරනවා human resource management diploma එකක්. අවුරුද්දක කාලයක පාඨමාලාවක් මේක. online physically දෙකෙන්ම ගිහිල්ලා තමයි මේක complete වෙන්නේ. ඉතින් මේ HR course එකට 5 වෙනි කණ්ඩායම බඳව ගන්න application call කළා මේ මෑතකදී. deadline තිබුණේ ඔක්තෝබර් 4 වෙනිදා. හැබැයි ඔයාලට තාමත් chance එක තියෙනවා. මොකද deadline එක extend කරලා තියෙනවා නොවැම්බර් 3 දක්වා. Agri faculty එකෙන් මේ අතර offer කරනවා diploma in scientific tea manufacturing and quality management. අවුරුදු කීපයක් එක දිගට මේ diploma එක අපේ campus එකේ කෙරුණා. හැබැයි මෑතක ඉඳන් මේ diploma එක නවත්තලා තියෙනවා. හැබැයි යාලා ඒක කරන්නේ නැහැ කියලා නැහැ. ඉතින් කවුරු හරි ඉන්නවනම් scientific tea manufacturing ගැන ඉගෙන ගන්න diploma එකක් කරන්න ඔයාලා update එකේ ඉන්න මේක නැවත පටන් ගන්න පුළුවන් ඉක්මනටම. දැන් අපි කතා කරනවා Faculty of Arts. මෙයාලා නම් external degree එකක්, එතකොට diploma, certificate courses කීපයක්ම offer කරනවා external students ලාට. දැන් අපි බලමු එකින් එක මොනවද කියලා. external degree එකක් offer කරනවා Bachelor of Arts General degree. මේක යටතේත් එයාලා තවදුරටත් subjects කීපයක්ම offer කරනවා. Geography, ICT, Sociology, Sinhala, Econ, Stat, BC, Political Science, Archaeology and History. මේ subjects වලින් ICT and English අනිවාර්යයි. එතකොට ඉතුරු subjects වලින් 3ක් යාලට select කරගෙන යාලගේ degree එක complete කරගන්න පුළුවන්. දැන් මේ කියන්න යන diploma එක arts ළමයින්ට විතරක් නෙමෙයි science කරන කට්ටියටත් වැදගත් වෙන diploma එකක්. මේ කියන්නේ diploma in psychological counseling. ඊළඟට English courses. මේකේ නම් courses ආකාර 4ක්ම යනවා. මේ කියන්නේ diploma, higher diploma, certificate courses and advanced certificate courses. ඉතින් ඔයාලගේ requirement එක අනුව මේ course එක තීරණය කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේකේ course එක අනුව ඒකේ duration එක වෙනස් වෙනවා. ඒ වගේම ඒකේ fee එකත් වෙනස් වෙනවා. ඔයාලා O level ඉවර වෙලා A level ඉවර වෙලා ගෙදරට වෙලා ඉන්නවනම් ඔන්න ඔයාලගේ මේ ICT English knowledge එක හදාගන්න පුළුවන් කාලයක්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයගොල්ලන්ගේ ළඟම තියෙන රජයේ කැම්පස් එකකට. ඉතින් ඔයාලා මාතර නම් ඉන්නේ රුහුණ කැම්පස් එකට apply කරන්න English course එකක් කරන්න external student කෙනෙක් විදියට. English විතරක් නෙමෙයි German language එකත් offer කරනවා. German language එක වැදගත් වෙනවා. ඔයගොල්ලෝ German යන්න බලන් ඉන්නවා. ඔයාලා දන්නවා German language එක යම් level එකකට ඉගෙනගෙන තියෙන එක. ඔයාලට job එකක් ගන්න නැත්නම් එහේ education වලට උදව් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අපේ campus එකේ external student කෙනෙක් විදිහට
German language course එකක් කරන්න. ඉතින් ආර්ට්ස් ෆැකල්ටි එකකින් තව ළඟදින්ම ඇක්සෙප්ට් වෙලා තියෙනවා කෝස් ප්‍රෝග්‍රෑම් එකක් Geographical Information Science GIS. ඉතින් මේකත් දැන් වර්තමානයේ ගොඩම ට්‍රෙන්ඩින් යන සබ්ජෙක්ට් එකක්. ඉතින් ඒ සබ්ජෙක්ට් එකට කැමති කෙනෙක් ඉන්නවා නම් ඔන්න chance එකක් තියෙනවා රජයේ කැම්පස් එකකින්ම ඉගෙන ගන්න. ඉතින් මේක විතරක් නෙවෙයි තව courses කීපයක්ම subject areas කීපයකින්ම එන්න තියෙනවා upcoming courses. ඉතින් ඔයාලට ඒ courses සම්බන්ධ විස්තර upcoming courses ගැනත් විස්තර ඔක්කොම දැනගන්න පුළුවන් DCEU University of Ruhuna search කරලා බලන්න. මේ screen recording එකේ පෙන්නන්නේ ඒ details ටිකමයි. මෙන්න මේ link එකෙන් ඔයාලට යන්න පුළුවන් ඒ කියන website එකට. ඉතින් ඊළඟට තියෙන ප්‍රශ්නේ ඔයාලා මේ course එක diploma එක complete කරායින් පස්සේ ඔයාලට හම්බෙනවනේ award එක. මේක ඔයාලට වෙනමම awarding ceremony එකක් තියලා තමයි ඒ award එක හම්බ වෙන්නේ. external degree එක කරන ළමයින්ට convocation එකක් තියෙනවා. මේ convocation එක internal degree complete කරපු ළමයින්ට හම්බෙන convocation එකමයි. ඉතින් දෙගොල්ලොම එකට graduate වෙනවා. දැන් ඔයාලා මේ ඩිග්‍රී එකක් හරි කෝස් එකක් හරි කරද්දී එන තව ප්‍රශ්නයක් තමයි ඔයාලා දුරක ඉඳන් එනවා නම් නතර වෙන ප්‍රශ්න. ඉතින් හැබැයි ඔයාලට පුළුවන් මේ ප්‍රශ්න ගැටලු ඒ අදාළ ඩිපාර්ට්මන්ට් එකට රික්වෙස්ට් කරලා අපීල් එකක් දාලා ඒ ප්‍රශ්න වලට විසඳුමක් ලබා ගන්න. මොකද සමහර කාලවලට එක දිගට එක්සෑම් වෙනවා. ඉතින් ඔයාලට කොහේ හරි නතර වෙලා ඒ එක්සෑම් ලියන්න තියෙනවා නම් හොඳයිනේ. ඉතින් ඒ වගේ ළමයින්ට කැම්පස් එකකින් හොස්ටල් පාසුකම් ලබා දීලා තියෙනවා. හැබැයි ඒකට අනිවාර්යෙන් රික්වෙස්ට් එකක් කරන්න ඕනේ. තව දෙයක් තමයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් HR කෝස් එක 90000ක් විතර වෙනවනේ. ඉතින් තව එක ප්‍රශ්නයක් තමයි ඕකෙද එකපාර අපිට සල්ලි දාන්න බැරි වෙන ඒ වෙලාවල් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒක වාරික වශයෙන් ගෙවන්න. ඒකත් ඩිපෙන්ඩ් වෙනවා අදාළ කෝස් එක වෙන්න පුළුවන්, ඩිග්‍රී එක වෙන්න පුළුවන්. ඒකත් අදාළ ඩිපාර්ට්මන්ට් එකත් එක්ක කතා කරලා ඔයාලට නිරාකරණය කරගන්න පුළුවන්. මම හිතනවා මේක තව chance එකක් වෙනවා මේ අපේ කැම්පස් එකේම ඉන්න අලුතෙන් ආපු නංගිලා මල්ලට. මොකද එයාලට පුළුවන් මේ එයාලගේ ඔරිජිනල් ඩිග්‍රී එකක් කරගෙන යන ගම මේ එක්ස්ටර්නල් ඩිග්‍රී එකක් නැත්නම් එක්ස්ටර්නල් කෝස් එකක් මේ විදිහට කරලා මේ කැම්පස් එකෙන් අවුට් වෙද්දී එයාලට ඇඩිෂනල් qualifications හදාගන්න පුළුවන්. ඒක තවත් වැදගත් වෙන්නේ ඔයාලා කවදා හරි ඩිග්‍රී අරගෙන එළියට ගිහිල්ලා ජොබ් වලට ඇප්ලයි කරද්දී. ඉතින් ඔයාලා කැමති විදිහට මේක ඔයාලගේ ජීවිතයට උදව්වක් කරගන්න. ඉතින් අදට අපේ vlog එක ඉවරයි. Thanks so much. Bye bye.